මට ඔයාට කියන්න පොඩි කතාවක් තියෙනවා. පොඩ්ඩක් මේක අහලම ඉන්නකෝ. මගේ හොඳ යාළුවෙක් හිටියා. එයා හරිම ලස්සනයි. හැබැයි shopping යන්න, day out එකකට යන්න, film එකක් බලන්න යන්න, අඩුම පාරේ බස් එකේ යන්නවත් එයා කැමති නැහැ. ඒ ඇයි කියලා අපි අහුවාම එයා කියන්නේ සෙනඟ ගොඩක් ඉන්න තැන් වලට ගියාම එයාලා මගේ අඩුපාඩු දකිනවා, මාව ජජ් කරනවා. ඒ නිසාම ඒ වගේ තැන් වලට යන ගොඩක් බය හිතෙනවා සහ ලැජ්ජයි කියලා. ඒ විතරක් නෙමෙයි. එයා ප්‍රසන්ටේෂන් කරන්න තියෙන දවසට කැම්පස් එන්නෙත් නැහැ. ඉතින් මට තේරුණා යාළුවට තියෙන්නේ සෝෂල් ෆෝබියා තත්ත්වයක් කියලා. මං කිව්වා අපි දෙන්නම එක්සර්සයිස් කරන්න පටන් ගමු කියලා. හැබැයි එයාට ලෙඩේ හොඳ කරගන්න ඕන වුණාට එක්සර්සයිස් නම් කළේ නැහැ. ඔන්න දැන් නම් එක්සර්සයිස් කරනවා. මොකද එයාගේ කවුන්සිලර් එයාව ගයිඩ් කරන නිසා. එයා කලින් ඉඳන්ම එක්සර්සයිස් කළා නම් මේ වෙනකොට එයාගේ කොන්ෆිඩන්ස් වැඩි වෙලා, මූඩ් එක අප් වෙලා, සෙල්ෆ් ස්ටීම් වැඩි වෙලා මේ ෆෝබියා තත්ත්වයක් පාලනය වෙලා තියෙන්න තිබුණා.